ඔබේ ජීවිතේ ලොකුම වෙනස එන්නේ ඒකම එක ලොකු උත්සාහයකින් නන් නෙවෙයි. ඒක එන්නේ කවුරුත් දකින්නේ නැති ඒ හිතා ගන්න බැරි තරම් බලවත් පුංචි ජපන් රහස් 8කින්. ඉතින් මේක නිකම්ම විස්තරයක් නෙවෙයි. මේක ඇත්තකම තමන්ගේම මනස ඇතුලේ හදාගත්ත සිරගෙදරකින් එළියට එන ගමනක්. මේව තමයි අපි අපිවම හිර කරගන්න හදාගත්ත නොපෙරෙන බිත්ති. හැබැයි බය වෙන්න එපා. හැම හිරගෙදරකටම යතුරක් තියෙනවා. හොඳයි එහෙනම් අපි කිමිදමු පළවෙනි රහසට. මේක තමයි හැම දෙයකම අත්විවරම. ලොකු බලාපොරොත්තු තියාගෙන ඒව කරන්න බැරුව හෙම්බත් වෙලා දින්නේ. එහෙනම් මේක අහන්න ඕන දෙයක්. මේ පුරුද්ද හිතාගන්න බැරි තරම් බලවත්. ඇයි දන්නවද? මොකද මේකෙන් එකපාරටම හැමදේම කරන්න ගිහින් එන අර බර්න් අවුට් එක. ඒ කියන්නේ දැඩි වෙහෙස කියන අඳුරු මානසික උගුලෙන් අපිව බේර ගන්නවා. ස්නායු විද්‍යාවට අනුවත් මේ පුංචි වෙනස්කම් මොලේ අලුත් පාරවල් හදනවා වගේ. ඒ පුරුද්ද ස්ථිර කරනවා. ඉතින් මෙතන තියෙන වැදගත්ම දේ තමයි ලොකු ඉලක්ක පුංචි පියවර වලට කඩන එක. හරියට බුදුදහමේ උගන්වන අඛණ්ඩ උත්සාහය කියන දේ වගේ. දියුණුව කොච්චර පොඩි වෙන්න ඕනේද කියනවා නම් ඒක බෑ කියලා මග හරින්න හේතුව හොයාගන්නවත් බැරි වෙන්න ඕන. මේක නිකම් ක්‍රමයක් නෙවෙයි. ටොයෝටා වගේ දෙවන්ත සමාගමක් ලෝකයම අල්ලගන්න පාවිච්චි කරපු ක්‍රමවේදයක්. ඒ කියන්නේ මේක පුද්ගලිකව විතරක් නෙවෙයි ඕනෑම පද්ධතියක් සාර්ථක කරවන්න පුළුවන් බලවත්ම ක්‍රමයක්. මේකේ තියෙන මනෝවිද්‍යාත්මක ගැම්ම තමයි පළවෙනි පියවර කොච්චර පොඩිද. ඒ නිසා හිතේ තියෙන ඕනම බාධකයක් ඉබේම දිය වෙලා යනවා. හැබැයි දිශාවක් නැතු යන ගමනකින් වැඩක් තියනවද? අන්න ඒකට තමයි ඊළඟ රහස තියෙන්නේ. ඉකිගයි. ජීවිතේ තේරුමක් නැහැ. හිස් වගේ කියලා දැනෙන අර අඳුරු මානසික රටාවෙන් මිදෙන්න තියෙන මාලිමාව තමයි මේ. තමන්ගේ අරමුණ එහෙම නැත්නම් බුදුදහමේ කියනවා වගේ ධර්ම මාර්ගේ හොයාගන්නවා වගේ තමයි කියයි කියන්නේත්. උදේට හැරෙන්න හේතුවක් පරිේශකයන් විශ්වාස කරනවා ලෝකයේ දීර්ඝායුෂ්‍යම මිනිස්සු ඉන්න ඔකිනාවා දූපත්වල මිනිස්සුන්ගේ රහසත් මේකමයි කියලා. පැහැදිලි අරමුණක් තියෙනකොට ශාරීරියයි මනසයි දෙකම ජීවත් වෙන්න උත්තේජනය වෙනවා. ජීවිතේ හිස් බවක් දැනෙනකොට ප්‍රතිශක්ති පද්ධතිය පවා දුර්වල වෙනවා කියලායි කියන්නේ. ඉතින් මනසට අරමුණක් දුන්නම ශාරීරිය කොහොම ප්‍රතිචාර දක්වයිද? හොඳයි. අපි දැන් බලමු මනසේ තියෙන මේ ශක්තිය ශරීරයට කෙලින්ම සම්බන්ධ කරන රහස් දෙකක් ගැන. මේවා අද ලෝකයේ තියෙන ආතතියටයි ලෙඩ රෝග වලටයි තියෙන පැරණිම ඒ වගේම බලවත්ම පිළියම් කිව්වොත් හරි. මේක සරල වාක්‍යයක් වගේ පෙනුනට මේක ඇතුලේ ලොකු විද්‍යාවක් හැංගිලා තිනවා. සිහිනත්ව කෑම කන ආහාර වලට ඇබ්බැහි වීමේ අඳුරු චක්‍රයෙන් මිදෙන්න මේකෙන් පුළුවන්. හරියට බුදුදහමේ උගන්වන මධ්‍යම ප්‍රතිපදාව, ඒ කියන්නේ සිහියෙන් ආහාර ගැනීම වගේ දෙයක්. මේක කෑම පාලනය කිරීමක් නෙවෙයි, Taman ගැන දැනුවත් වීමක්. විද්‍යාත්මකව බැලුවොත් මොළයට බඩ පිරීලා කියන සංඥාව යන විනාඩි 20ක් විතර යනවලු. ඒ නිසා ටිකක් කලින් කෑම නවත්තන එකෙන් ශරීරයට අවශ්‍ය ප්‍රමාණය හරියටම ලැබෙන බව තහවුරු වෙනවා. ශරීරය පෝෂණය කළා වගේම මනසත් සුවපත් කරන්න එපයි. ඊළඟ පුරුද්ද කොච්චර බලවත්ද කියනවනම් ජපානයේ දොස්තරලා බෙහෙතක් විදියට මේක නිර්දේශ කරනවා. මේ තමයි නූතන ලෝකයේ ලොකුම වසංගතයක් වෙලා තියෙන නිදන්ගත ආතතියට එරෙහිව තියෙන බලවත්මාවිය. සුබාදහමේක සිහියෙන් සම්බන්ධ වෙන එක හරියට භාවනාවක් වගේ මුළු ස්නායු පද්ධතියම සංසුන් කරනවා. විද්‍යාව මේක පැහැදිලිවම ඔප්පු කරලා දෙනවා. අධ්‍යයන වලින් පෙන්눔 කරනවා වනාන්තරයකට ටික වෙලාවක් ගත කළාම ශරීරයේ ප්‍රධාන ආතති හෝමෝනය වන කෝටිසෝල් මට්ටම පුදුම විදියට පහළ බසිනවා. සරලවම කිව්වොත් අපි වනාන්තරයේ ආරක්ෂක පද්ධතිය ආශ්වාස කරලා අපේම ප්‍රතිශක්තිය ශක්තිමත් කරගන්නවා. ඒත් පිටත ලෝකේ තියෙන දේවල් එක්ක අපි ගනුදෙනු කෙලත් අපේ ඇතුලේ තියෙන අදුපාඩු වැරදි එක්ක අපි කොහොමද ජීවත් වෙන්නේ? ඊළඟ රහස් දෙකෙන් කතා කරන්නේ අන්න ඒ ගැන. මේවා පර්ෆෙක්ෂනිසම්. ඒ කියන්නේ හැමදේම පරිපූර්ණ වෙන්න ඕනේ කියන මානසික උගුලෙන් මිදෙන්න අපිට උගන්වනවා. හැමදේම 100% නිවැරදි වෙන්න ඕනේ කියන පීඩනයෙන් අපිව නිදහස් කරනවා. මේ තමයි වබි-සබි දර්ශනයේ හදවත. අසම්පූර්ණ අස්තිර දේවල් වල තියෙන සුන්දරත්වය දකින්න එක. බුදුදහමේ උගන්වන අනිත්‍ය සංකල්පය වගේම තමයි. කිසිම දෙයක් සදාකාලිකවත් පරිපූර්ණවත් නෑ කියලා පිළිගත්තම ලොකු මානසික නිදහසක් දැනෙනවා. කින්සුගි කියන්නේ වබි-සබි දර්ශනය තවත් පියවරක් ඉස්සරහට ගෙනියන දෙයක්. මියකින් අපේ අඩුපාඩු, වැරදීම් සහ මානසික කැලෑල් හංගනවා වෙනුවද ඒවා අපේ ශක්තිය සහ උරුත්තු දීමේ කතාවේ කොටසක් විදියට රොත්තරණින් සමරනවා. විද්‍යාව මේකට කියනවා post traumatic growth කියලා. ඒ කියන්නේ කම්පනකාරී අත්දැකීම් වලින් පස්සේ අපි තවත් ශක්තිමත් වෙනවා කියන එක. ඉතින් ඔබේ කැලෑල් කියන්නේ දුර්වලකමක් නෙවෙයි. ඔබ නැවත ගොඩ නැගුණු බවට තියෙන රන්වන් සාක්ෂියක්.
අසම්පූර්ණත්වයෙන් මේ විදිහට පිළිගත්තට පස්සේ අපිට පුළුවන් නොසැලෙන අභ්‍යන්තර ශක්තියක් ගොඩනගා ගන්න. අවසාන රහස් දෙක අපිට ඒ පාර පෙන්වනවා. ගමන් කියන්නේ වේදනාව යටපත් කිරීම නන් නෙවෙයි, ඒකෙන් පාලනය නොවි ගෞරවයෙන් විඳ දරා ගැනීම. මේක තමයි මම ගොදුරක් කියන අසරණ මානසිකත්වයෙන් මිදෙන්න තියෙන බලවත්ම ක්‍රමය. හරියට බුදුදහමේ උපේක්ඛාව, ඒ කියන්නේ නොසැලෙන මදහත්කම පුරුදු කරනවා වගේ. අභ්‍යන්තර ශක්තියේ අවසාන රහස තියෙන්නේ Taman තුල නෙවෙයි, අනිත් අයත් එක්ක තියෙන සම්බන්ධය ඇතුලේ. ඔමොයරි කියන්නේ ආත්මార్థකාමීත්වයට දෙන හොඳම පිළිතුර. මෛත්‍රී සහ කරුණාව පුරුදු කරනකොට තමන්ගේ මාතතිය අඩුවෙන බව විද්‍යාවෙනුත් ඔප්පු වෙලා තියෙන දෙයක්. මේ රහසට නිකම්ම උපක්‍රම මාලාවක් නෙවෙයි. මේ ඔක්කොම එකට එකතු වුණාම ජීවිතේ දිහා බලන්න විදිහම වෙනස් කරන අලුත්ම දර්ශනයක් නිර්මාණය වෙනවා. මේ අටම එකපාර කරන්න ඕන නෑ. තමන්ට වැඩියෙන්ම දැනෙන තමන්ගේ අඳුරු මානසික රටාවට වැඩියෙන්ම අභියෝග කරන එකක් තෝරගන්න. පුරුවන් තරම් පුංචියට පටන් ගන්න. දැවැන්ත වෙනසක රහස තියෙන්නේ කුඩා දේවල් ස්ථාවරව කරන එකේ. ඒ ගමන ආරම්භ වෙන්නේ එකම එක අරමුණු සහිත තීරමයකින්. ඉතින් ඒ පළමු පියවර තබන්න ඔබ සූදානම්ද?